සුබ සන්ධ්‍යාවක් මගේ යාළුවනේ. ඉතින් ඔයගලන්ට කොහොමද? ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරුණා. ඔයගොල්ලෝ දන්නවනේ අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය. ඉතින් මට වැඩසටහනක් තිබුණා. ඉතින් ඒකට මට සහභාගී වෙන්න වුණා. ඉතින් පොඩි වැඩ ටිකක් තිබුණා. ඉතින් යෝගා නර්තනයක් කියන්නත් බෑ. ඒක ආසන වැඩි කරන්න උන්නේ ඇත්තටම. කොහොම හරි ඒක සහ ගීතයක් ගායනා කරන්න තිබ්බා. හරිම සතුටුයි වැඩිහිටිය වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ සහ විශේෂ දරුවෙක් මට හම්බුණා. නර්තනයට ඉතාමත්ම දක්ෂ දරු පැටියෙක්. ඉතින් ඒක තමයි අර අපි සමහරක් විට හිතනවා හැමදාමත් ඒක ප්‍රාදේශීය ලේකම්තුමියත් කිව්වා මේ හැමදාමත් දරුවන්ගේ දවසක් හැමදාම වැඩිහිටියන්ගේ දවසක් ඇත්තටම දැන් මේ වගේ අවස්ථාවලට අපිට සහභාගී වෙන්න හම්බෙන නිසා මේ විශේෂිත වූ අය අපිට හම්බ වෙනවා. ඒ අවස්ථාවන් ඒකයි මේ අවස්ථාවේ තියෙන වටිනාකම. ඉතින් හැමෝටම වැඩිහිටියන්ට දීර්ඝායුෂ ලැබෙන්න කියනවා. දරුවන්ට වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න කියලා හැමෝටම සුබ පතනවා. ඉතින් ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ නරක වැඩක් කරන්නේ. හැමෝටම එහෙනම් සුබ සන්ධ්‍යාවක්. ආපහු සමා වෙන ආපහු වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්. හරි ගිහින් එන්නම්.